අපේ ජීවිතවල තවත් ආදරණීයම අත්දැකීමක් තමයි අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ. අපි නජන බබාට අකුරු කියෙව්වා. මේ වීඩියෝ එක ඒක ගැන. අපි මුල ඉඳන්ම කොහොමද මේ විශේෂ අවස්ථාවට ලෑස්ති වුණේ, ඒකට මොනවද ඕන කරන්න කියලා මම කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්. මම මාස 2කට විතර කලින් ඉඳන් තමයි ලෑස්ති වුණේ. මුලින්ම කරේ බබාගේ වෙලාව බලපු එක. ඉතින් බබාගේ උපන්දිනේ උපන් වෙලාව ඇතුළු ඒ අදාළ දේවල් වලට අනුව තමයි සාමාන්‍යයෙන් අකුරු කියවන්න සුබ දිනයක් සහ සුබ වෙලාවක් නැත්තම් නැකතක් අපිට හදලා දෙන්නේ. ඉතින් ඒ අනුව අපිට ලැබුණු දිනයට මම කල් ඇතුවම ටික ටික ලෑස්ති වුණා. ඉතින් අපි මුලින්ම කරේ ටිකක් කලින් අරන් තියාගන්න පුළුවන් බඩු ලිස්ට් එක අපි දෙන්නටම නිවාඩු දවසක් දාගෙන තුන් දෙනාත් එක්කම ගිහිල්ලා ගත්තා. එහෙම ගත්තේ ස්ටේෂනරි ටිකයි. එතකොට දේව රූප, පිළිම, පහන්, කපුරු, හඳුන් කූරු වගේ දේවල්. ඒ වගේම පොඩි බ්ලැක් බෝඩ් එකකුයි බබාට පොඩි මේසෙකුයි පුටුවකුයි ගත්තා. ස්ටේෂනරි ලිස්ට් එකට මම ගත්තේ සිංහල ඉංග්‍රීසි හෝඩි පොත් දෙකක්. එතකොට ඔය වාහන, සප්තු, මල්, එළවලු, පළතුරු වගේ පාට කරන පොත් සෙට් එකක්. ඊට පස්සේ චිත්‍ර පොත්, ක්ලේ, වෙලාවක්, ඊට පස්සේ හැඩතල, ඉරේසර්ස්, පැන්සල්, පාට පැන්සල්, චෝක්, වෝටර් කලර්ස් සහ ගල් ලෑල්ලක් සහ ගල් කූරක්. ඊට අමතරව සරස්වතී ගණදෙවි දේව රූප දෙකක් සහ සැරියුත් මුගලන් පිළිම දෙකක්. අපි කලින් දවසේ බබාවත් එක්කම් පන්සල් ගිහිල්ලා මල් පහන් පූජා කරලා බෝධිය නාවලා බුදුන් වැඳලා ඒ වතාවත් ටික කරා. ඒ වගේම දේවාල වලටත් ගිහින් මල් පූජා කරලා වැඳලා ඒ ටික කරා. අපි ගියේ හවස් වරුවක. ඉතින් පන්සලේ හැමදාම හවසට බෝධි පූජාවක් තියෙනවා. අපි ඒකටත් සහභාගී වුණා. ඊට පස්සේ ඇවිල්ලා ගෙදර හොඳට පිරිසිදු කරගත්තා. මුළු ගේම අතු ගාලා මොප් කරලා ඒ දේවල් ටික කරගත්තා. සාමාන්‍යයෙන් මේ චාරිත්‍රයට සතියක් හෝ අඩු ගානේ දවසට කලින් දවස් දෙක තුනක් හරි නිර්මාංශව ඉන්න පුළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි. ගෙදරට මස් මාළු එහෙමත් ගේන්නේ නැතුව, මොකද අපි දෙවියන්ට, ගණ දෙවියන්ට, සරස්වති දෙවියන්ට පූජාවල් තියෙන නිසා. ආසන සකස් කරගන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම උස් අසුනක බුදු පිළිමයක් තැන්පත් කරගන්න ඕනේ. ඊට පස්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිළිම දෙකක්. ඊට පස්සේ ගණ දෙවියන්ගේ සහ සරස්වතී දෙවිගණගේ පින්තූර හරි පිළිම දෙකක් හරි. දේව රූප අපි මේ ගණ දෙවියන්ට සහ සරස්වතී දෙවියන්ට පළතුරු වට්ටියක් සහ කැවිලි පිඟානක් බැගින් පූජා කරන්නත් ඕනේ. කැවිලි වර්ග 5ක් අපි මේකට තියාගත්තා. 5ක් හෝ 7ක් තමයි තියාගන්න ඕනේ. ඊට අමතරව අපිට කිව්වා කැවිලි පූජාවට මම උඳු මිශ්‍ර කැවිලි වර්ගයක් සහ හබල පෙතිත් තියාගත්තා. ගණ දෙවියන්ට සුදු නෙළුම් මලුත්, සරස්වති දෙවියන්ට රෝස පාට නෙළුම් මලුත් තියාගත්තා. පූජා කරා මම. ඊට පස්සේ සමන් පිච්ච මල් තියෙනවා අපේ ගෙදරට එන පාරේ. ඒක හින්දා ඔන්න අපි සමන් පිච්ච මල් වට්ටියකුත් පූජා කරා. මුළු ගෙදරටම දුම් අල්ලලා හඳුන් කූරු පහන් පත්තු කරලා, එතකොට පිරිත් එහෙම දාලා නැකත් වෙලා වෙනකම පිරිත් දාලා සූදානම් වෙන්න තමයි තියෙන්නේ. අපි එහෙමයි කරේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පිළිම තියන්නේ නැතුවත් මේ චාරිත්‍රය ගොඩක් කරනවා. ඉතින් මේ පිළිම දෙක තියන්න හේතුව තමයි සැරියුත් මහරහතන් වහන්සේ තමයි බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තීන් අතර, එහෙමත් නැත්නම් නුවණැත්තන් අතර අග තැන්පත් මහරහතන් වහන්සේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ තමයි 이르දිමතුන් අතර අග තැන්පත් මහරහතන් වහන්සේ. ඉතින් මමත් ඇත්තටම මේ දේවල් අම්මලා තාත්තලාගෙන් අහලා YouTube එකේ වීඩියෝස් බලලා තව මේ චාරිත්‍රය ගැන තියෙන ආටිකල්ස් කියවලා ගොඩක් අයගෙන් අහලා එහෙම තමයි ඉගෙන ගත්තේ, දැනගත්තේ මේ දේවල්. ගණ දෙවියන්ගේ සහ සරස්වති දෙවියන්ගේ රූප තියෙන හේතුව නම් අපි හැමෝම දන්නවා. ගණ දෙවියෝ තමයි නුවණ නැත්තම්
නැත්තම් නුවණට අධිපති දෙවියන්, සරස්වති දෙවඟන සියලු කලා ශිල්පයන්ට අධිපති දෙවඟන. ඔය හේතු හින්දා තමයි අපි මේ පිළිම මේ දෙවියන්ගේ සහ රහතුන් වහන්සේලාගේ පිළිරෝ මේකට තියාගන්නේ. යන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලි දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගි අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලි දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගි නටන බබාට එයාගේ අප්පච්චි, සීයාප්පච්චි, අත්තම්මලා මම අකුරු කියෙව්වා. ඉතින් අපි හාමුදුරුවෝ නමකුත් වඩම්මලා පිරිත් ටිකකුත් කියවගෙන හාමුදුරුවන්ට දහවල් දානයත් පිළිගැන්නුවා. ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ වැඩ ටික සිද්ධ වුණේ. නටන බබාගේ ජීවිතේ එයා තිබ්බ මේ අලුත් පියවර ඉතා සාර්ථක වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ආසල නම් රන් දෙවොලේ දෙවියන් වන්